ආයුබෝවන් SL IoT Challenge 2026 ස්කූල් කැටගරි ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක සමගයි ඕගොල්ලෝ මේ එක් වෙලා ඉන්නේ. අපි ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද ඔබලා මේ පැමිණිලා ඉන්නේ ඉතාමත්ම විශේෂ අවස්ථාවකට. ඒ තමයි ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ IoT තරඟාවලියක් වන SL IoT Challenge 2026 සමගයි. මුලින්ම මේ තරඟාවලිය සංවිධානය කරන්නේ කවුද කියලා පොඩ්ඩක් හඳුනගමු. මොරටු විශ්වවිද්‍යාලයේ එන්ජිනේරු පීඨයේ කම්පියුටර් සයන්ස් ඇන්ඩ් එන්ජිනියරිං අංශය විසින් තමයි මේක ප්‍රධානයෙන්ම සංවිධානය කරන්නේ. ඊට අමතරව SLT මොබිටෙල් ආයතනයත් IESL ආයතනයත් අපිට සහාය දක්වනවා. දැන් අපි මොරටු විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් ඇන්ඩ් එන්ජිනියරිං අංශය ගැන කෙටි වීඩියෝ එකක් බලලා ඉමු. ඒ ඔයගොල්ලෝ වීඩියෝ එකේ දැක්කේ මොරටු විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් ඇන්ඩ් එන්ජිනියරිං අංශ ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ ජීවිත. දැන් අපි බලමු SL IoT 2026 ගැන තවත් කෙටි වීඩියෝවක්. SL IoT Challenge කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ පැවැත්වෙන විශාලම IoT තරඟාවලිය. IoT කියන්නේ Internet of Things. මේ කන්ටෙස්ට් එකේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඇත්ත ලෝකේ තියෙන ප්‍රශ්නයක් සොයාගෙන ඒ ප්‍රශ්නෙට IoT නැත්නම් Internet of Things ආශ්‍රයෙන් ඒකට පිළිතුරක් සොයන්න. මේ පිළිතුර ඔයගොල්ලන් නිර්මාණශීලී විදිහට හදන ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඕනේ. මේ ප්‍රොජෙක්ට් එකේ තියෙනවා කැටගරිස් 3ක්. ස්කූල් කැටගරි එක අද ඔයගොල්ලෝ එක්කලා ඉන්නේ සමගයි සහ යුනිවර්සිටි කැටගරි එකත් ඕපන් කැටගරි එක. ඉතින් දැන් අපි ගොඩක් පාවිච්චි කරන වචනයක් IoT කියලා. Internet of Things කියන්නේ ඇත්තටම මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා IoT ගැන වඩාත් පැහැදිලි විස්තරයක් දෙන්න අප සමග එක් වෙලා ඉන්නවා විශේෂ පුද්ගලයෙක්. එන්ජිනියර් චතුර ගුණසේකර මහතා IoT ගැන බොහෝ දැනුම් බාරයක් තියෙන පුද්ගලයෙක්. චතුර මහතා ඔබට දැන් බාරයි. ආයුබෝවන් මාව ඇහෙනවද? කාර්ය කන්ෆර්ම් කරන්න මාව ඇහෙනවද කියලා? ඔව්. හරි. thank you sir. ඕකේ සියලු දෙනාටම සුබ දවසක්. මම චතුර ගුණසේකර. එතකොට මමත් දැන් 4 වෙනි වසරේ ඉවරලා කැම්පස් එකෙන් අවුට් වෙච්ච software engineer කෙනෙක්. මොරටු යුනිවර්සිටි එකේ computer science engineering department එකෙන් තමයි මාත් අධ්‍යාපන හැදෑරුවේ. එතකොට මේ SLIOT competition එක ගැන ඔයකට ගොඩක් දන්නවා ඇති දැනට වසර කිහිපයකට සාර්ථකව මේක පවත්වාගෙන යනවා. එතකොට මේකේ මූලාශ්‍රය මූල කෝ ප්‍රොබ්ලම් එක නැත්නම් අපි කිව්වොත් අපි ફોකස් කරන්නේ IoT ගැන. එතකොට මොකද්ද මේ IoT කියන්නේ? එතකොට IoT ගැන සරලව ඔයාලට කියලා දෙන්න සහ මේකේ මොනවාද ඔයාලට තියෙන වාසි මේක කොහොමද අපි පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද අපිට මේකෙන් විසඳන්න පුළුවන් කියන එක ගැන අපි කතා කරමු දැන්. හරි. එතකොට IoT කියන වචනේ අපි ගත්තොත් IoT කියන වචනේ තේරුම Internet of Things. එතන මෙතන ඉන්ටර්නෙට් කියන වචනේ දැක්කම අපි හිතන්න පුළුවන් මේක අපේ සාමාන්‍ය ඉන්ටර්නෙට් එක වගේ එකක් කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් Internet of Things කියන්නේ
අපි මොන හරි devices කිහිපයක් අරන් එකට කනෙක්ට් කරාම එතන හැදෙනවා IoT නැත්නම් Internet of Things කියන. අපි උදාහරණයක් ගමු. දැන් නවීන තාක්ෂණෙත් එක්ක අපි දැකලා තියෙනවා ස්මාර්ට් හෝම්ස් කියලා සංකල්පයක්. ඒතර ස්මාර්ට් හෝම්ස් කියන්නේ මොකද්ද? අපිට තියෙන්න පුළුවන් කොෆි මැෂින් එකක්. ඊට පස්සේ අපිට තියෙන්න පුළුවන් මොකක් හරි ගරාජ් එකේ ඩෝ එකක්. එතකොට AC එකක්. ඔය වගේ devices ගොඩාක් වෙන වෙනම වැඩ කරනවා. එතකොට AC එකෙන් මොකද්ද කරන්නේ? AC එකෙන් කරන්නේ temperature එක control කරන එක. එතකොට ගරාජ් ඩෝ ඕපන් එකෙන් කරන්නේ මොකද්ද? ගරාජ් එකේ දොර අරින එක. කොෆි මැෂින් එකෙන් කරන්නේ මොකද්ද? කොෆි හදන එක. ওই ටික වෙන වෙනම ගත්තොත් එයාලා කරන විවිධ කාර්යයන් කිහිපයක් තියෙනවා. හැබැයි අපිට පුළුවන් දෝ එකතු කරන්න. අපිට පුළුවන් මේවා වැඩක් කරන්න. අපි උදේ නැගිටිද්දි කොෆි එක හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි කාමරයට එද්දි ටෙම්පරේචර් එක අපිට ඕනි ගානට හැදිලා තියෙනවා. එතකොට අපි කාර් එක ස්ටාර්ට් කරලා යන්න යද්දි දොරි බෙම ඇරෙන්න ඕන. ඔය වගේ ඒ devices අතර communicate කරන system එකක් අපිට හදන්න පුළුවන්. අන්න ඕක අපිට possibility එකක් වෙනවා IoT ආපුවම. එතකොට IoT කියන්නේ හිතන්න අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ওই devices එකිනෙකට කතා කරන්න පුළුවන් වෙන්න. එතකොට හරියටම පාන්දර 6 වෙද්දි කොෆි මැෂින් එක ඔන් වෙලා කොෆි හදන්න පටන් ගන්නවා. එතකොට අපි AC එක ඔන් වෙලා ටෙම්පරේචර් කන්ට්‍රෝල් ගන්න පටන් ගන්නවා. එතකොට ස්මාර්ට් හෝම්ස් කියන උදාහරණය IoT වල එක යූස් එකක්. ඔය වගේ තව ගොඩාක් ප්‍රයෝජන අපිට IoT වලින් ලබා ගන්න පුළුවන්. තව එකක් තමයි ඉන්ඩස්ට්‍රි 4.0. ඔයාලා මේ words search කරලා බලන්න කම්පිටිෂන් එන්න කලින්. ඒතකොට මේ වගේ උදාහරණ වලින් ඔයාලට ඉන්ස්පිරේෂන් එකක් ගන්න පුළුවන්. ඔයාලගේ ප්‍රොජෙක්ට් එක මොන වගේද කරන්න ඕනේ කියන එක. එතකොට ඔයාලගේ ප්‍රොජෙක්ට් අයිඩියාස් ඔයාලා කැමති ඩිරෙක්ෂන් එකක් තියෙනවා. එතකොට සමහර එඩියුකේෂනල් පර්පසස් වලට ඩිරෙක්ට් වෙලා තියෙනවා. සමහර අය හිතමු ඉන්ඩස්ට්‍රියල් පර්පසස් වලට. එතකොට සමහර අය හෙල්ත් කෙයාර්. ඔය වගේ ඔයාලා කැමති ඩිරෙක්ෂන් එකට IoT කොහොමද අපි ටූල් එකක් කරගන්නේ කියන එක තමයි ඔයාලා මේ හිතන්න ඕනේ විදිය. එතකොට ඔයාලට යුනික් සොලියුෂන් එකක් ඉදිරිපත් කරලා මේ තරගයේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. එතකොට ඉන්ඩස්ට්‍රි 4.0 කියන්නේ මේ IoT use වෙන තව එකක්. තව ඒරියා එකක්. ඒතකොට තව තියෙනවා අපිට ඩිජිටල් ට්වින්ස් කියලා සංකල්පයක්. ඒක ගැන හොයලා බලන්න. ඒතකොට සරලව කිව්වොත් IoT කියන්නේ ඊටාම සරල සංකල්පයක්. IoT කියන්නේ different devices එකිනෙකට communicate කරලා තනියම කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා ලොකු capability එකක් ඒ devices වලට දෙන එක. එතකොට ඔය IoT සරල සංකල්පය ඔලුවට අරගෙන බලන්න ඔයාලට දැන් ලෝකේ තියෙන ප්‍රශ්න වලට නවීන යුනික් සොලියුෂන් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඒතර මම හිතනවා මේ සරල පොඩි සෙෂන් එකෙන් ඔයාලට අදහසක් එන්නේද මොකද්ද මේ IoT කියන්නේ? කොහොමද අපි IoT පාවිච්චි කරන්න පුළුවන් කියන එක? එතකොට ඉදිරියට මේ සෙෂන් එකේ තවත් ඔයාලට අපි හිතන අපේ OC එකෙන් දීලා තියෙනවා ලෙක්චරර්ස් ලගෙන්. එතකොට මේ කම්පිටිෂන් එක කලින් ජයග්‍රහණය කරපු අයගෙන් කමෙන්ට්ස් සහ යාළගේ ඇඩ්වයිස් ඒවත් අරගෙන මම හිතනවා ඔයාලා මේක හොඳ ඔපචුනිටි එකක් කරගනී කියලා. ඔයාලගේ ඉදිරි ගමන හිතන්නේ නැති පැත්තකට දිග අරගන්න අලුත් ඔපචුනිටිස් ලබා ගන්න අලුත් චැලෙන්ජස් ජයගෙන මේ කම්පිටිෂන් එකට සහභාගී වෙලා ජයග්‍රහණය ලබන්න. thank you. රාජ්මල්ලි ඔයාට බාරයි. බොහොම ස්තුති චතුරාර්ය ඉතාමත්ම පැහැදිලි ප්‍රසන්ටේෂන් එකකට. දැන් ඔයාලට IoT ගැන ලොකු අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ඊළඟට වැදගත් ප්‍රශ්නයක් තමයි ඇයි ඔයගොල්ලෝ මේ කන්ටෙස්ට් එකට පාටිසිපේට් වෙන්නේ කියලා. මොකද ඔයගොල්ලන්ට ඉස්කෝලේ වැඩක් තියෙනවා, සයි ලෙවල් වලට තියෙන්න පුළුවන්, ඕ ලෙවල් වලට තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙද්දි ඇයි ඔයගොල්ලෝ මේ කන්ටෙස්ට් එක කරන්නේ කියලා ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක ගැන කියන්න මම දැන් ආරාධනා කරනවා අපේ ඉතාමත්ම විශේෂ පුද්ගලයෙකුට. මොරටුව කැම්පස් එකේ සීනියර් ලෙක්චරර් කෙනෙක් වන ආචාර්ය කුටිල ගුණසේකර මහතාට මම දැන් ආරාධනා කරනවා. ස්තුතියි රාජ්. මාව ඇහෙනවද ඔයගලන්ට? මම හිතනවා මාව ඇහෙනව ඇති කියලා. ඔව් සර්. හරි හොඳයි. බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ හැමෝම අයිබන් කියලා පිළිගන්නවා. අපි දැන් බලමු මම ඊටාම කෙටියෙන් කියන්නම් මට හිතෙන විදිහට ඇයි ඕගොල්ලන් මේ SLIOT challenge
තරංගාවලියට සහභාගී වෙන්න ඕනි කියලා. මොකක්ද ඒකෙන් ඔයගලන්ට හම්බෙන ප්‍රයෝජනය කියලා. පළවෙනි දේ තමයි අපි කලින් කිව්වා වගේ ලංකාවේ තියෙන විශාලතම IoT සම්බන්ධ තරංගාවලිය මේක. එතකොට මේකට සහභාගී වුණාම ඔයගොල්ලෝ ජයග්‍රහණයක් ලැබුවේ නැතත් ඒ සහභාගී වීම සම්බන්ධයෙන් ඔයගලන්ට recognition එකක් හම්බ වෙනවා. මෙතෙන්දී අර IoT කියන focus එක තියෙන හින්දා එතකොට ඒ area එකට තමයි ඔයගොල්ලෝ යන්නේ කියලා මේක තමයි මේ සම්බන්ධයෙන් දෙයක් කරලා තියෙනවා කියන එක පිළිබඳ සහතික පත්‍රයකුත් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ තව විශේෂ පුද්ගලයෙක් ඉදිරියට කතා කරනවා මම ඒක සලුකුවට කතා කරන්නේ නැහැ. තව දෙයක් තමයි මේ තරංගාවලිය නිකම්ම තරංගයක් විතරක් නෙමෙයි. මෙතෙන්දී ඕගලන්ට යමක් ඉගෙන ගන්න අවස්ථාවකුත් හම්බ වෙනවා. කියන්නේ ඕගලර කලින් වීඩියෝස් වල දකින්න ඇති අපේ වර්ක්ෂොප්ස් තියෙනවා. එතකොට මේ වර්ක්ෂොප්ස් වලදී ඕගලන්ට පුළුවන් IoT කියලා දැන් චතුරාර්ය කියලා දුන්නා යම්කිසි මූලික හැඳින්වීමක් කරා IoT එහෙම නැත්නම් Internet of Things කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ අතර සමහරු දන්නවා ඇති හොඳට සමහරුන්ට එච්චර අවබෝධයක් නැතුව ඇති. ඒතර ඒ පිළිබඳ තව විස්තරාත්මකව දැනගන්න අවස්ථාවක් හම්බ වෙනවා මේ වර්ක්ෂොප්ස් වලදී. ඒවා අපි ඔන්ලයින් වගේම ෆිසිකලි ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ හා වෙනත් ආයතනවල පවත්වන්න හිතාගෙන ඉන්නවා. එතකොට දැන් සමහර විට ඔයගොල්ලෝ දන්නවා ඇති ඉලෙක්ට්‍රොනික්ස් බේසික්ස් දේවල් කරන්න. මේ සර්කිට්ස් හදන්න. ඒතකොට ඒකෙන් කොහොමද IoT වලට ඉදිරි පියවරක් තියන්නේ? ඒ කියන්නේ. ඒ වගේම අනිත් දේ තමයි අද හැමෝම කතා වෙන ගොඩක් ඩිස්රප්ටිව් ටෙක්නොලොජි එකක් වෙලා තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. එහෙම නැත්නම් AI. ඒ සම්බන්ධයෙන්ුත් කොහොමද AI පාවිච්චි කරන්නේ IoT වලින් එක්කහුව කරලා ප්‍රොබ්ලම් සෝල්ව් කරන්න. ඒ සම්බන්ධයෙන්ුත් ඔයගලන්ට දැනුමක් ලබා ගන්න අවස්ථාවක් එතෙන්දී හම්බ වෙයි. මේ තරගයට සහභාගී වීමෙන්. ඒ වගේම ඊළඟ එක තමයි ඔයගොල්ලෝ සමහරට හිතන්නේත් නැති දෙයක් වෙන්න පුළුවන් නෙට්වර්කින්. නෙට්වර්කින් කියන්නේ මොකක්ද? කියන්නේ දැන් මේ තරංගාවලිය කරන්නේ අපි කිව්වා වගේ මොරටුවේ විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉන්ජිනියරිං දෙපාර්තමේන්තුවයි ඒකම SLT මොබිටෙල් අනිත් ආයතනය තමයි ISL එක ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය. එතකොට ඔය ආයතන තුනේම ඉන්න අය ඕගලන්ට හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි එතනින් පරිබාහිරයත් හම්බ වෙනවා. මොකද දැන් ඕගොල්ලන්ගේ සබ්මිෂන් ප්‍රොපෝසල්ස් ජජ් කරන්නේ මොරටු විශ්වවිද්‍යාලේ ඉංජිනේරු ආයතනයේ ඉංජිනේරු සම්බන්ධ ඉංජිනේරු හා ඉන්ඩස්ට්‍රි එකේ ඒ කියන්නේ ක්ෂේත්‍රයේ වැඩ කරන මේ විශේෂ අංශ සම්බන්ධයෙන් විශේෂඥයෝ. ඒතකොට ඒගොල්ල දකින්න ඕගොල්ල මොනවද කරලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට දැන් මුලම ප්‍රොපෝසල් එක හා වීඩියෝ සබ්මිෂන් අංශය බැලුවහම ඇත්තටම ඒගොල්ල අපිව දකින්නේ නැහැ. නමුත් දැන් මට වුණත් කලින් සමහර මම කියපුවා මම කෙනාව දන්නේ නැති වුණාට ඒ ප්‍රොජෙක්ට් එක දැක්කම මේක මතකයි. ඒ වගේ ඒකම ඊට පස්සේ අර මේ ඇවිල්ලා හම්බ වෙනකොට ඕගලන්ට ඒ වගේ අර ගොඩක් තව කට්ටිය අඳුර ගන්න ඕගලන්ට තව ඉස්සරහට ඔපචුනිටිස් ගන්න ඒ වගේ අවස්ථාවල් හම්බ වෙන්න පුළුවන් මේ තරංගාවලියට සහභාගී වෙන්න. ඊට පස්සේ තව වැදගත් දෙයක් තමයි හැම තරංගයකම තියෙන ඔයගලට හම්බෙන එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ දැන් මෙතෙන්දී ඔයගොල්ලෝ කොහොමද ප්‍රශ්නයක් ඔයගොල්ලෝ කරන ප්‍රොපෝසල් එක ඉදිරිපත් කරන්නේ කට්ටියකට ප්‍රසන්ට් කරන්නේ කොහොමද කියන එක නේ. ඒ වගේම කණ්ඩායමක් හැටියට වැඩ කරන්නේ කොහොමද? මොකද මෙතන ටීම් හැටියට තමයි ඔයගොල්ලෝ මේ තරංගාවලියට සහභාගී වෙන්නේ. එතකොට කණ්ඩායමක් හැටියට එක එක්කෙනාට දීලා තියෙන රෝල්ස් මොනවද? ඒ වගේ දේවල් ගැන ඔයගලන්ට අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අන්තිමට අපි ඔයගොල්ලෝ ජයග්‍රහණය කරොත් මුදල් තෑගිත් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඊටාම කෙටියෙන් ඔය ඔයගොල්ලන්ට මේ තරංගාවලියට සහභාගී වීමෙන් ලබා ගන්න පුළුවන් දේවල් කීපයක්. බොහොම ස්තුතියි. රාජ් අපහුවට. බොහොම ස්තුතියි ආචාර්ය කුටිල ගුණසේකර මහතාට. ආචාර්යවරයා කිව්වා වගේම අපි දෙනවා මුදල් පරිත්‍යාගත් ඔයගොල්ලන්ට දෙනවා. මේ මුදල් පරිත්‍යාග දෙන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට ගෙනියන්න සවියක් වෙන්න. ගිය පාර අපි දුන්නා පළමු ස්ථානයේ රුපියල් ලක්ෂයකුත් දෙවන ස්ථානයේ රුපියල් 50000කුත් තුන්වන ස්ථානයට රුපියල් 30000කුත් දුන්නා. ඊළඟට අපි බලමු ගිය පාර ඉතින් SLIOT challenge 2025 ෆස්ට් ප්ලේස් දිනපු මල්ලිගෙන් පොඩි වීඩියෝ එකක් බලමු.
මොරටුව කැම්පස් එක SLT මොබිටෙල් එකේ එකතු වෙලා පවත්වපු SL IoT challenge තරගයෙන් ගලහිටියාව සෙන්ට්‍රල් කොලෙජ් එක නියෝජනය කරමින් අපේ ටීම් නියුරබස් ටීම් එක චැම්පියන්ෂිප් එක ජයග්‍රහණය කරා. ඉතින් මේ වගේ වැඩසටහන් තවදුරටත් ඉදිරියට කරන් යන්න SLT මොබිටෙල් සහ මොරටුව කැම්පස් එකට ශක්තිදායක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ වැඩසටහන් සංවිධානය කරාට මොරටුව කැම්පස් එකට සහ SLT මොබිටෙල් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ දැක්කේ ගිය පාර කන්ටෙස්ට් එකේ ෆස්ට් ප්ලේස් තියපු ටීම් එකේ ටීම් ලීඩර් මල්ලිව. ඒ මල්ලිය අදත් අපිත් එක්ක එක් වෙලා ඉන්නවා. ඔයගොල්ලන්ට පොඩ්ඩක් කතා කරන්න. මල්ලිගේ නම තමයි අනුග වීරසිංහ. අනුග වීරසිංහ ඔබට බාරයි. හරි thank you අයියේ good evening හැමෝටම මම හිතනවා හැමෝටම මම කියන එක ඇහෙනවා ඇති කියලා ඉතින් මුලින්ම අපේ ටීම් එක ගැන පොඩ්ඩක් ඉන්ට්‍රොඩියුස් කරලා හිටියොත් අපේ ටීම් එක තමයි ගිය අවුරුද්දේ SL IoT Challenge 2025 එක චැම්පියන්ෂිප් එක වින් කරේ. ඉතින් ටීම් එක වල ඇත්තම මායි මගේ මල්ලි තමයි මේ ටීම් එක විදියට පාර්ටිසිපේට් කරේ. ඉතින් මම ඕල් කරන අතරතුර තමයි මේ තරගයට පාර්ටිසිපේට් කරේ. ඒ වගේම අපේ මල්ලි එයා 7 වසරේදී තමයි මේ තරගයට පාර්ටිසිපේට් කරේ. ඉතින් අපි දැන් එකතු වෙලා මේ තරගයට ඉදිරිපත් කරේ virtual reality glove එකක්. ඒ කියන්නේ chemistry experiment virtually simulate කරන්න පුළුවන් device එකක් සහ ඒකට අවශ්‍ය කරන platform එකක්. ඉතින් මේක අපි එකපාර දිනපු දෙයක් නෙවෙයි අපි ටික ටික develop කරන් ආව project එක. ඉතින් ඇත්තම කිව්වොත් මම 2024 දී SL IoT Challenge 2024 එකට පාර්ටිසිපේට් කරා. දැන් අවුරුදු දෙකකට විතර කලින්. එතකොට ඒ වෙනකොට මම කිසිම මේ වගේ තරගයකට පාර්ටිසිපේට් කරලා තිබ්බේ නැහැ. මට එම් කිසිම එක්ස්පීරියන්ස් එකක් තිබෙත් නැහැ. මම අහම්බෙන් තමයි මේ තරගය ගැන මම දැනගන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති. ඔයගොල්ලෝ Arduino tutorials බලනවා නම් ඔයගොල්ලෝ හැමෝම වගේ දන්න YouTube එකේ තමයි නිසල් හේවා ගමේ කියන්නේ. ඉතින් ඒ අයියා දාලා තිබ්බ වීඩියෝ එකකින් තමයි මුලින්ම මේ කම්පිටිෂන් එක ගැන දැනගත්තේ. ඉතින් ඒ වෙනකොට මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ මේ තරගෙට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ වගේ කට්ටිය තාම ඇති මේ තරගෙට රෙජිස්ටර් වෙච්ච නැති තාම තමන්ට හරි අයිඩියා එකක් නැති කට්ටිය ඇති. ඉතින් මාත් ඒ වගේ කල්පනා කරගෙන හිටියා මේ තරගෙට පාර්ටිසිපේට් කරනවද නැද්ද කියලා. ඉතින් මම කෝකටත් එක්ක මේ මොකද්ද වෙන්නේ කියලා බලන්න හරි මම පාර්ටිසිපේට් කරනවා කියලා හිතාගෙන 2024 දී මම SL IoT challenge එකට පාර්ටිසිපේට් කරා. ඉතින් කොහොම හරි මට ඒ අවුරුද්දේ එන්න හම්බුනේ සෙමි ෆයිනල්ස් එකක් විතරයි. ඊට පස්සේ ඊළඟ රවුන්ඩ්ස් වලදී මාව කැපුණා. ඉතින් මම හිතුවා කොහොම හරි මම ඊළඟ අවුරුද්දේ මේ කම්පිටිෂන් එක අනිවාර්යෙන් වින් කරනවා කියලා. ඉතින් ඒකත් එක්කම ගත්ත ඒ අවුරුද්දේ ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කරපු අවුට්පුට් ඔක්කොම හදාගෙන ඒ ජජස්ලාට කියපු දේවල් ඇඩ්වයිසස් හොඳට තේරුම් අරගෙන ජජස්ලා බලාපොරොත්තු වෙන විදිහේ ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරා. කාලයත් එක්ක අවුරුද්දක් තියෙනවා ඊළඟ අවුරුද්දේ කම්පිටිෂන් එකට. ඒ වෙනකම් මම ටික ටික අර අලුත් අයිඩියා එකක් කල්පනා කරලා ඒක ටික ටික ඩෙවලොප් කරන් ආවා. ඒ අතරතුර තව කම්පිටිෂන්ස් කීපයකටත් පාර්ටිසිපේට් කරලා මේක ටික ටික ඩෙවලොප් කරා. ඒ විදිහට තමයි මම 2025 දී අපේ ටීම් එක මේ ප්‍රොජෙක්ට් එක ඉදිරිපත් කරලා වින් කරේ. ඉතින් මේ තරගයට පාර්ටිසිපේට් කරන ඔයගොල්ලන්ට මට ටික ඇඩ්වයිස් එකක් දෙන්න තියෙනවා. ඒ තමයි ඔයගොල්ලෝ ගොඩක් ප්‍රොජෙක්ට් එකක් ඔයගොල්ලෝ ප්ලෑන් කරනකොට try කරන්න ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ගොඩක් යුනික් කරන්න. ඒ කියන්නේ කවුරුත් එච්චර try කරලා නැති අලුත් සයිඩ් එකක් කරනවා නම් ගොඩක් හොඳයි. කවුරුත් ටච් කරලා නැති අලුත්ම සයිඩ් එකක් කරනවා හොඳයි. උදාහරණයක් විදිහට අපේ ප්‍රොජෙක්ට් එක ගත්තොත් එම මාත් ප්‍රොජෙක්ට් එකක් කල්පනා කරනකොට මොකද්ද මේ තරගෙට ඉදිරිපත් කරන්න කියලා මට ආපු අයිඩියා තමයි කවුරුත් මේ virtual reality සහ මේ mixed reality සහ මේ කවුරුත් microcontrollers mix කරලා අලුත් නව නිර්මාණයක් කරලා තිබ්බේ නැහැ නේ කියන එක මම කලින් වගේ කිසිම නිර්මාණයක් දැකලා තිබ්බේ නැහැ. මම කවුරු ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මට ආපු අයිඩියා එකක් එක්ක මම ඒක এডুকেෂන් ફોකස් කරගෙන ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරා. ඉතින් ඕගොල්ලෝ try කරන්න කවුරුත් ටච් කරලා නැති අලුත්ම විදිහේ දෙයක් වෙනවා නම් ඔයගොල්ලෝගේ ප්‍රොජෙක්ට් එක ගොඩක් හොඳයි. එතකොට ඔයගොල්ලන් දියන් තියෙන chance එක තව තව වැඩි වෙනවා. ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එක ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන ප්‍රොජෙක්ට් එකක් නම් තවත් හොඳයි. ඒ වගේම දැන් ඔයගොල්ලෝ ඉස්සරහට මේ ඔයගොල්ලෝගේ අයිඩියා එක පිච් කරනවා නේ ඉස්සරහ තරගවලදී. ඒකෙදි ගොඩක් try කරන ජජස්ලාට මේ ඔයගොල්ලන්ට ටාගට් කරන අර ප්‍රශ්නේ ඔව් අපිත් ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දුන්නානේ වගේක් හිතන විදිහට ඔයගොල්ලෝගේ පිච් එක කරන්න පුළුවන් නම් තවත් හොඳයි. මම හිතනවා මේ මම කියපු දේවල් වලින් ඔයගොල්ලෝ දෙයක් අරගෙන
ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් දැන් ඔයගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා නම් ඒවට එකතු කරගනී කියලා තව ඔයගොල්ලෝ තාම ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරනවා නම් ඒක ගැනත් සැලකිලිමත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ අර කම්පිටිෂන් එකේ පාර්ටිසිපේට් කරන එකෙන් ඔයගොල්ලන්ට මේ ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න හම්බ වෙනවා. දැන් මම දැන් තාම ඔයගොල්ලන්ගේ රෙජිස්ට්‍රේෂන් යනවා. ඉතින් පස්සේ මම හිතන දන්න විදිහට ඔයගොල්ලන්ට මේ කරනවා වර්ක්ෂොප්ස් කීපයක්. ඒකදී ඔයගොල්ලන්ට අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න හම්බෙයි. ඔයගොල්ලෝ දැනන් හිටපු නැති. ඒ වගේම තව වැදගත්ම දෙයක් තමයි ඔයගොල්ලන්ට මේ කම්පිටිෂන් එකේ දැන් ඔයගොල්ලෝ වගේම අර අලුත් අයිඩියාස් තියෙන කට්ටිය මේ කම්පිටිෂන් එකේදී ඔයගොල්ලන්ට හම්බෙයි ඉස්සර වර්ක්ෂොප්ස් වලදී. දැන් මටත් හම්බුනේ මේ කට්ටිය. ඉතින් ඒගොල්ලොත් එකතු වෙලා ඔයගොල්ලන්ට අර ඒගොල්ලන්ගේ තියෙන අයිඩියාස් එකතු කරගෙන ඔයගොල්ලෝ හැමෝටම එකතු වෙලා අර අලුත් ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන්. දැන් මටත් මේ තරගෙදී හම්බුණා මේ කම්පිටිෂන් එකේ වර්ක්ෂොප්ස් වලදී අලුත් ඒ වගේ අලුත් සෙට් එකක්. ඒගොල්ලොත් එක මේ තරගෙන් පස්සෙත් එකතු වෙලා මේ ප්‍රොජෙක්ට්ස් කරා. අපි ඔක්කොම අයිඩියාස් එකතු කරලා ඒ වගේම තව ඉවෙන්ට්ස් වලට පාර්ටිසිපේට් කරා. ඒ වගේ අර ප්‍රයෝජනත් මේ තරගෙත් තියෙනවා. ඔයගොල්ලෝ වගේම අර අලුත් ක්‍රියේටිව් අයිඩියාස් තියෙන කට්ටිය ඔයගොල්ලෝ මේ තරගෙ පුරාවට හම්බ වෙනවා. ඉතින් ඒ වගේම තව වැදගත් දෙයක් තමයි ඔයගොල්ලෝ මේ තරගෙ ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ට මේ ෆයිනල්ස් වගේ આવොත් ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක තව ඩෙවලොප් කරන්න යන අවශ්‍ය කරන අර ඔපචුනිටිස් මේ ඕගනයිසිං කමිටි එක විසින් ඔයගොල්ලන්ට අරන් දෙනවා. දැන් අපේ අවුරුද්ද නම් ෆයිනල්ස් ආපු කට්ටියට දැන් ඔයගොල්ලෝ දන්න ඇති ලංකාවේ පළවෙනිම AI එක්සිබිෂන් එක තිබ්බා ගිය අවුරුද්දේ අගභාගයේ. ඉතින් ඒකට අපිට අපේ නිර්මාණ නොමිලේම ඉදිරිපත් කරන අවස්ථාව අරන් දීලා තිබ්බා. ඒකත් එක්ක අපිට අපේ නිර්මාණ හැමෝටම ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණා. ඒ වගේ ඔයගොල්ලන්ට අර ග්‍රෝ වෙන්න අවශ්‍ය කරන අර ඔපචුනිටිස් මේ තරඟේ හරහා ඔයගොල්ලන්ට ලැබෙනවා. ඉතින් ඒ වගේම මොරටු යුනිවර්සිටි එක වගේ ලොකු යුනිවර්සිටි එකකින් කරන මේ වගේ ගොඩක් වැදගත් ලොකු කම්පිටිෂන් එකකින් ලැබෙන සර්ටිෆිකේට් එකකින් ඔයගොල්ලන්ට ඉස්සරහට ගොඩක්ම වටියම ඉස්සරහට යද්දී ඒ වගේම මම හිතනවා මම මේ ඔයගොල්ලෝ මේ ඔපචුනිටි එක නැති කරගන්න නැතුව මේ තරගයට පාර්ටිසිපේට් කරලා ඉස්සරහටම යයි කියලා. ඉතින් මම කියපු දේවයින් ගන්න දෙයක් තියෙනවා නම් ඒ දේත් අරගෙන ඔයගොල්ලන්ට හොඳට ඉස්සරහට මේ ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් කරගෙන ගිහිල්ලා තරගේ වින් කරන්න ලැබෙන්න කියලා හැමෝටම විශ් කරනවා. ඒ වගේම මේ ඔයගොල්ලන්ට කතා කරන්න මේ ඔපචුනිටි එක අරන් දුන්න ඕගනයිසිං කමිටි එකටත් ස්තුතිවන්ත වෙනවා. Thank you. බොහොම ස්තුතියි අනුගමල්ලට. ඊළඟට පොඩි announcement එකක් තියෙනවා අපි ඊළඟ කැලේට යන්න කලින්. We see that we have some Tamil students with us here today. I'd like to let you know that there'll be a separate pre-recorded video that we'll upload to YouTube for you guys. This is like catered to Sinhala students specifically. I mean, if you want, you can stick around, but there will be a video uploaded specifically in Tamil for you guys. So yeah, back to the session. දැන් ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ කම්පිටිෂන් එකේ ටයිම්ලයින් එක. ඒක පැහැදිලි කරන්න අපිත් එක්ක ඉන්නවා නිලුම් මුදලිආරච්චි අයියා. මම ආරාධනා කරන්න කැමතියි ඒ අය. මාව ඇහෙනවද පේනවද රාජ්? එහෙනම් හරි. ඉතින් සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම අයබෝවන්. මම නිලුම් මුදලිආරච්චි. ඉතින් මම මේ කම්පිටිෂන් එකේ මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ සිලෙක්ෂන් කමිටි ලීඩ්. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මේ කම්පිටිෂන් එකේ ටයිම්ලයින් එක. එහෙනම් නැත්තම් කාලසටහන ගැන. ඉතින් ටයිම්ලයින් එක ගැන කිව්වොත් අපි දෙසැම්බර් මාසයේදී අපි රෙජිස්ට්‍රේෂන් ඕපන් කරා. ඊටත් පස්සේ ජනවාරි 3 වෙනිදා, ඒ කියන්නේ අද අපි ඉන්ට්‍රොඩක්ටරි සෙෂන් එක අපි පවත්වනවා. ඊට පස්සේ ජනවාරි 5 වෙනිදා ප්‍රොපෝසල් සබ්මිෂන් එක ඕපන් කරනවා. ඊට පස්සේ ජනවාරි 12 වෙනිදා SLIOT ඉනෝවේෂන් ටුවර් එක පටන් ගන්නවා. ඊට පස්සේ ජනවාරි 24 රෙජිස්ට්‍රේෂන්ස් ක්ලෝස් කරනවා. ඉතින් පෙබරවාරි මාසේ අපි ප්‍රොපෝසල් සබ්මිෂන් ක්ලෝස් කරනවා. ඉතින් ඉදිරියේදී මේ දින අපි ඔයගොල්ලන්ට දැනුම් දෙනවා. ඊට පස්සේ පෙබරවාරි මාසයේ තුලම අපි සබ්මිෂන්
ෆේස් එක සහ වර්ක්ෂොප් ෆයිනල් සහ මාර්තු මාසය තුලදී අවසන් මහා තරගයත් පවත්වන්න නියමිතව තියෙනවා. හරි. දැන් අපි බලමු මේ තරගයවලියේ නීති රීති සහ රෙගුලාසි. ඉතින් කණ්ඩායම් සංයෝජනය ගැන කතා කරොත්, ඒ කියන්නේ ටීම් එකකට ඉන්න පුළුවන් මෙම්බර්ස්ලා ගැන කතා කරොත්, උපරිම අවම වශයෙන් ටීම් එකකට සමාජිකයන් 3 දෙනෙක් ඉන්න පුළුවන්. ඊට පස්සේ උපරිම වශයෙන් මෙම්බර්ස්ලා 5 දෙනෙක් වෙන්න පුළුවන්. සියලුම සමාජිකයන් එකම පාසලකින් වෙන්න ඕනේ. ඒ වගේම වෙනස් පාසල්වල සමාජිකයන් කණ්ඩායමට අනුමත කරන්න බෑ. ඒ කියන්නේ කොටිම කිව්වොත් වෙන පාසල්වල මේ ටීම් මෙම්බර්ස්ලා ඔයාගේ පාසලට ගන්න බෑ. ඉතින් හැම ටීම් එකකටම නායකයෙක් ඉන්න ඕනේ. නායකයා ප්‍රධාන වශයෙන් අපේ සංවිධායකයන් සමග සංනිවේදනය කරලා ඊට පස්සේ ප්‍රොපෝසල් සබ්මිෂන් එකටත් උදව් කරන්න ඕනේ. ඉතින් ටීම් එක ඇතුළේ තියෙන කමියුනිකේෂන් එක පවත්වා ගන්නේ ටීම් එකේ ලීඩර් තමයි. දැන් අපි බලමු ප්‍රොපෝසල් සබ්මිෂන් එකේ තියෙන rules. ඉතින් ඔයාලා මේ අපිට දෙන සොලියුෂන් ඔයාලා අඳුරගන්න ප්‍රොබ්ලම් එකට අදාළ සොලියුෂන් එක ඔයාලා මුලින්ම කරන්න ඕන ප්‍රොපෝසල් එකක් විදිහට අපිට සබ්මිට් කරන එක. ඉතින් මෙන්න මේ ප්‍රොපෝසල් එක සබ්මිට් කරන එකටත් rules තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම අපේ ප්‍රොපෝසල් ටෙම්ප්ලේට් එක පාවිච්චි කරන්න ඕන. ඉතින් ඔයාලා අපිට දෙන ප්‍රොපෝසල් ටෙම්ප්ලේට් එකේ උපරිම වශයෙන් පිටු 6කින් සමන්විත වෙන්න ඕන. ඒ වගේම මේ ප්‍රොපෝසල් එක ඔයා ලියන්න ඕන ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ ඔයා මේ අපිට සබ්මිට් කරන ප්‍රොපෝසල් එක මෙන්න මේ ආකෘතියෙන් වෙන්න ඕන. ඔයාගේ ටීම් එකේ නම _proposal.pdf කියන ෆෝමැට් එකට පාවිච්චි වෙලා තියෙන්න ඕන. ඉතින් අපි මේක ඔයාලගේ ඔරිජිනල් ideas බලාපොරොත්තු වෙනවා. මොකද ඔයාගේ නිර්මාණශීලීත්වය සහ ගැටලු විසඳීමේ හැකියාව ওই ප්‍රොපෝසල් එකෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි AI වලින්, ඒ කියන්නේ AI tools වලින් proposals generate කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ ප්‍රොපෝසල් එක disqualify වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඔයාට AI වලින් help එකක් ගන්න පුළුවන් ඔයාගේ development phase එකට. ඒ කිව්වේ දන්නේ නැති දෙයක් දැනගන්න, ඒ වගේම microcontrollers කොහොමද use වෙන්නේ, ඒ වගේම code generation වගේ වට ගන්න පුළුවන්. ඉතින් හැම වෙලේම මතක තියාගන්න අපි දීලා තියෙන rules book එක refer කරන්න. හරි. දැන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද අපි ප්‍රොපෝසල් එක ඔයාලයි ඉවලුවේට් කරන්නේ කියලා. ඉතින් අපි ක්‍රයිටීරියා කීපයක් ඔස්සේ මේක ඉවලුවේට් කරනවා. මුල් ලකුණු 100ක් අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා මේ ක්‍රයිටීරියා වලින්. ඉතින් පළවෙනි ක්‍රයිටීරියා එක තමයි ගැටලුව හඳුනා ගැනීම සහ ආවේගය. එහෙම නැත්නම් problem statement and motivation. ඉතින් අපි මේකට ඔයගොල්ලන්ට allocate කරලා තියෙනවා ලකුණු 20ක්. ඉතින් මේකදී අපි මේන්ලි ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා කොහොමද සැබෑ ලෝකයේ ගැටලුවක් පැහැදිලිව හඳුනාගන්නේ සහ ඒ විසඳා ගන්න ඔයගොල්ලෝ ගන්න උපාය මාර්ග ගැන. ඊට පස්සේ දෙවෙනියට සිස්ටම් ආකිටෙක්චර් එකට අපි ලකුණු 15ක් දීලා තියෙනවා. ඒ කිව්වේ ඔයා ප්‍රොපෝස් කරන IoT ප්‍රොඩක්ට් එකේ පද්ධති ව්‍යුහය. ඒකට මේන්ලි අපි ඔයගොල්ලෝගෙන් බලන්නේ ඔයාගේ පද්ධතියේ සැලසුමේ පැහැදිලිභාවය. sensors, microcontrollers, communication සහ platforms නිවැරදිව භාවිතා කරලා තියෙනවද කියලා අපි එකෙන් ඔයගොල්ලෝගේ mainly බලනවා. ඊට පස්සේ data handling and security. අපි මේකට ඔයගොල්ලන්ට allocate කරලා තියෙනවා ලකුණු 15ක්. ඉතින් අපි මේකදී mainly බලන්නේ ඔයා කොහොමද දත්ත රැස් කරන්නේ, දත්ත කබඩා කරන්නේ සහ ඒ දත්ත වලට ආරක්ෂාව ලබා දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් mainly
මේකෙදි බලන්නේ ඔයා කොහොමද security ඊට පස්සේ innovation and originality අපි මේකට ලකුණු 20ක් allocate කරලා තියෙනවා. ඉතින් අපි මේකෙදි බලන්නේ ඔයාගේ creativity එක. එහෙම නැත්නම් නිර්මාණශීලීභාවය. ඊටත් පස්සේ feasibility and implementation plan අපි මේකට allocate කරලා තිනවා ලකුණු 15. මේකදී අපි මුලින්ම බලන්නේ ඔයාගේ අදහස. එහෙම නැත්නම් ඔයා දීලා තියෙන solution එක කොහොමද practically ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මේ පැහැදිලිව ක්‍රියාත්මක කිරීමේ පියවරට ඔයාලට ලකුණු හම්බෙනවා. ඒත් එක්කම අපි අන්තිමට බලන්නේ impact and scalability කියන criteria එක. ඒකටත් අපි ලකුණු 15ක් ඔයාලට වෙන් කරලා තියෙනවා. ඉතින් මේක ඔයා කොහොමද ඔයාගේ සමාජයට හෝ කර්මාන්තයකට බලපෑමක් ඇති කරන්න කියලා කරන්නේ කොහොමද කියලා තමයි අපි මේ criteria එකෙන් බලන්නේ. ඉතින් මෙම මාර්ගෝපදේශ තාක්ෂණික ශක්තිය සහ නිර්මාණශීලීත්වය දෙකම සාධාරණ ලෙස ඇගීමට උපකාරී වෙනවා. ඉතින් අවසන් ලෙස හරි. ඉතින් ඔයාගේ ප්‍රොපෝසල් එක අපේ ඉවැලුවේෂන් ක්‍රයිටීරියා වලින් ඉවැලුවේට් කරාට පස්සේ ඔයාව ඊළඟ ස්ටෙප් එකට අපි එක් කරගෙන යනවා. ඒකෙදි ප්‍රොපෝසල් සබ්මිෂන් එකෙන් පස්සේ ඔයාට එනවා වීඩියෝ සබ්මිෂන් පේජ් එකක්. ඉතින් ඔයා කරන ඩෙවලොප්මන්ට් එක ඔයාගේ අයිඩියා එක කොහොමද ඩෙවලොප් වෙන්නේ කියලා තමයි අපි එතනදී මේන්ලි බලන්නේ. ඉතින් ඔයා මේ සබ්මිට් කරන වීඩියෝ එක MB 100කට වඩා අඩු වෙන්න ඕන. ඉතින් ඒක අනිවාර්යෙන් කම්ප්‍රෙස් කරලා තමයි ඔයාලට එවන්න වෙන්නේ. ඉතින් ඔයා එවන ඒ වීඩියෝ එක මිනිත්තු 3ක් 8ක් අතර ප්‍රමාණීය වෙන්න ඕන. ඉතින් ඔයා ඒ එවන වීඩියෝ එක ඔයාගේ ප්‍රෝග්‍රස් එක ඒ කියන්නේ ඔයා කොහොමද මේ IoT platform එක develop කරන්න කියලා අන්න ඒකත් include කරන්න ඕනේ. ඒකම ඔයාගේ prototype එක ඒ කියන්නේ ඔයා හදපු ආකෘතිය වැඩ කරනවා කියන එක අනිවාර්යෙන් දාන්න ඕනේ නැහැ ඔයාගේ වීඩියෝ එකට. ඔයාට ඔයා සබ්මිට් කරන වීඩියෝ එකට ඕනම ස්ටයිල්ස් එකක් ඒ කියන්නේ ඇනිමේෂන් උනත් දාන්න පුළුවන්. ඉතින් වීඩියෝ සබ්මිෂන් එකේදී අපි මේන්ලි බලනවා මෙන්න මේ ක්‍රයිටීරියාස් ටික. ඉතින් පළවෙනියටම ටෙක්නිකල් ඇන්ඩ් ඉම්ප්ලිමෙන්ටේෂන්. කොහොමද ඔයා ටෙක්නිකලි මේක ඉම්ප්ලිමන්ට් කරන්න කියන එකට අපි ලකුණු 60ක් ලබා දීලා තියෙනවා. ඊටත් පස්සේ කලින් කිව්වා වගේම ඉනෝවේෂන් ඇන්ඩ් ඔරිජිනලිටි එකට අපි ලකුණු 20ක් ලබා දීලා තියෙනවා. ඔයාගේ feasibility plan එකට ලකුණු 15ක් ලබා දීලා තියෙනවා. ඊටත් පස්සේ ඔයාගේ presentation quality එකට ලකුණු 5ක් ලබා දීලා තියෙනවා. ඉතින් සම්පූර්ණ වශයෙන් ගත්තම ඔයාට totally ලකුණු 100ක් අපි ලබා දීලා තියෙනවා. ඉතින් මෙම තරඟාවලියේදී ඔබලා ඉගෙන ගැනීමට නව අදහස් බිහි කිරීමට සහ ඔයාගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අනගිය අවස්ථාවක්. ඉතින් නීති රීති ඒ ආකාරයටම පිළිපදින්න නිර්මාණශීලී වෙන්න ඉතා වැදගත් වෙන්නේ ඉතාම වැදගත් වෙන කාරණේ තමයි ඒක. ඉතින් සියලු දෙනාටම ස්තුතියි. රාජ් ඔයාටයි අවස්ථාව. නිලම් ටයිම්ලයින් එක ඉතාමත්ම පැහැදිලිව එක්ස්ප්ලেইন කරපු එකට ගොඩක් ස්තුතියි. දැන් ඔයාලට ඊළඟට දැනගන්න තියෙන්නේ ඕගොල්ලන්ට මේ වැඩේට සපෝට් එකක් දෙන්න මේකේ තියෙන අපි වර්ක්ෂොප්ස් වගේක් ඕගනයිස් කළා. අපි මේ වර්ක්ෂොප්ස් ගැන පොඩ්ඩක් බලමු. ඔයාලට තියෙන්නේ මේන්ලි වර්ක්ෂොප්ස් જાති දෙකයි. ඕනම එක්කෙනෙකුට පාටිසිපේට් කරන්න පුළුවන් වර්ක්ෂොප්ස් තියෙනවා. පළාත් 4ක වර්ක්ෂොප්ස් 5ක් විදිහට SLT මොබිටෙල් රීජනල් සෙන්ටර්ස් වල ඔයගලන්ට IoT ගැන උගන්වන වර්ක්ෂොප් එකක් තියෙනවා. ඊට අමතරව ඔයගලන් ප්‍රොපෝසල් ෆේස් එකකින් ඔයගලන්ගේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට ගියොත් කියන්නේ ප්‍රොපෝසල් ෆේස් එක ඔයගොල්ලෝ දින්නොත් ඒ දිනපු ටීම්ස් වලට විතරක් මොරටුව කැම්පස් එක ඇතුලේ තියෙනවා තව වර්ක්ෂොප් එකක් ඔයගලන්ගේ ප්‍රොජෙක්ට් එක රිෆයින් කරන්න ඒකේ තව තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න ඒවට ටාගට් කරන වර්ක්ෂොප් එකකුත් තියෙනවා.
මේ වර්ක්ෂොප්ස් දෙකෙන් එකකටවත් පාටිසිපේට් වෙන්න කම්පල්සරි කියන්නේ අනිවාර්යයෙන්ම එන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි එනවනම් සෑහෙන හොඳයි. මොකද ඔයාලට ගොඩක් දේවල් ඒවා ඉගෙන ගන්න පුළුවන්. මේ වර්ක්ෂොප්ස් වලින් මේන්ලි ඔයගලන්ට ලැබෙන්නේ ටෙක්නිකල් ගයිඩන්ස් ලැබෙනවා. IoT ගැන මොකද ඔයගලන්ට තියරිටිකල් දැනුමක් තියෙන්න පුළුවන් ඒත් ප්‍රැක්ටිකලි මේ වගේ කරන්න හැටි ගැන ටිකක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා ටෙක්නිකල් ගයිඩන්ස් ලැබෙනවා. සහ ඔයගලන්ට මේවා ගැන ගොඩක් දන්න අය මෙතන ඉන්න නිසා ඔයගලන්ට ඕන ප්‍රශ්නයක් අහලා නිරාකරණය කරගන්න පුළුවන්. Q&A sessions වලින් කරගන්න පුළුවන්. තව ඔයගලන්ට තියෙනවා මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් කියලා ටීම් එකකට අර එක්කෙනෙක් බැගින් එක හොඳට දන්න පුද්ගලයෙක් එක්ක සයින් කරලා තිනවා. එයාත් එක්ක පර්සනලි කතා කරලා ඔයගලන්ගේ තියෙන ප්‍රශ්න නිරාකරණය කරලා එයාත් එක්ක කතා කරලා ඕන දෙයක් ඩිස්කස් කරගන්න පුළුවන්. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිමට ඉන්නේ. මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ ඕනම ලොකු ඉන්වෙන්ෂන් එකක් වුණත් පටන් ගන්න ඔයගොල්ලන්ගේ තියෙන කුඩා අයිඩියා එකකින්. ඒ කුඩා පියවර ඔයගොල්ලන්ට තියන්න තමයි මම අද මේ එන්කරේජ් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කුඩා පියවර විදිහට අද කරන්න පුළුවන් මේ QR කෝඩ් එක ස්කෑන් කරලා SLIOT contest එකට ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා. ඔයාලා හැමෝටම සුබ පතනවා මේ contest එක හොඳට කරලා මේකෙන් ගොඩක් දෙයක් අරගෙන ජයග්‍රහණයක් කරන්න කියලා. මම රාජ්‍ය වෛද්‍යසේකර මේ ඉවෙන්ට් එක දැන් ඉවරයි. ඊළඟට තියෙනවා ඔයගලන්ට Q&A session එකක්. ඔයගලන්ට තියෙන ඕන ප්‍රශ්නයක් ඔය Zoom chat එකේ Q&A කියලා එකක් ඇති. ඒකෙන් දාන්න පුළුවන්. අපි ඒවට උත්තර දෙන්න බලන්න. අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා අපිට කැමති ඉනෝවේෂන් එකක් හදන්න පුළුවන්ද කියලා. මේක OC එකට යොමු කරනවම පිළිතුරක් දුන්න. අපිට කැමති ප්‍රශ්නයක් හදන්න පුළුවන්. ඒත් අපේ IoT related දෙයක් වෙන්න ඕන කට්ටිය හදන එක. ඒක ඔය කට්ටිය පොඩ්ඩක් හොයලා බලන්න. IoT project එකකට ඔයාගේ ඒ හදන්න යන එක align වෙනවද කියලා. එහෙම නැත්නම් අපි කට්ටියගෙන් කතා කරලා වුණා අහන්න පුළුවන් ඕන වෙලාවක ඔය කට්ටියට මේක ගැන තව විස්තර. ඊළඟ අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා is there any way to participate as an individual member කියලා. ඒ කියන්නේ තනියම ටීම් එකක් නැතුව තනියම participate කරන්න පුළුවන්ද කියලා. ඒකට OC එකේ කවුරු හරි උත්තරයක් දෙන්න පුළුවන්ද? අපි අපේ rules වල අපි mention කරලා තියෙනවා. අපි මේ අවුරුද්දේ අවම මෙම්බර්ස්ලා ගාන 3 දෙනයි උපරිම මෙම්බර්ස්ලා ගාන 5 දෙනයි කියලා. එතකොට ඔයාලා තනියම එකක් අපිට ඇක්සෙප්ට් කරන්න බෑ. ඔයාලා පුළුවන් නම් ඔයාලා යාළුවොත් එක්ක එකතු වෙලා rules වලට ගැලපෙන විදිහට අඩුම 3 දෙනෙක්ගේ ටීම් එකක් හදාගන්න බලන්න. අපි තනියම ඒව නම් ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඊළඟ අපේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා when will the workshops be held කියලා. workshops තියෙන කාලය ගැන අහලා OC එකට එකකින් උත්තරයක් දෙන්න පුළුවන්.
අපේ වර්ක්ෂොප්ස් තියෙනවා. අපි ඉනෝවේෂන් ටුවර් කියලා තියෙනවා. අපි ඒක ඉස්කෝල නිවාඩුව ඒ ලෙවල් නිවාඩුවට පටන් ගත්තී 12 වෙනිදා ඉඳන් තමා දෙන්න ප්ලෑන් ඒ ආසන්න දවස්වල තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ. අපේ කට්ටියට හරියටම ඇනවුන්ස් කරන්න කොහොමද මේ ටික වෙන්නේ කොහෙද තැන් කියලා. ඊට පස්සේ අපි තව වර්ක්ෂොප් එකක් ඔයාලට කියලා තියෙනවා ප්‍රොපෝසල් ඇක්සෙප්ට් වුණාට පස්සේ කරනවා කියලා. ඒක නම් කරන්නේ යුනි එකේ. ඒකත් පෙබරවාරි මුල් භාගයේදී වෙනවා. ඒකත් ඔයාලට අපි හරියටම දැනුවත් කරන්නම්. ඔයාලා අපේ කමියුනිකේෂන් තියාගන්න අපිත් එක්ක අපි ඔයාලා ටීම් ලීඩ්ස්ලට මේව හැම වෙලාවෙම දැනුවත් කරනවා ප්‍රයිවට් මැසේජ් එකක් දාලා වගේම අපේ WhatsApp group වලත් අපි මේක දානවා. ඊළඟට අපිට අහලා තියෙනවා වීඩියෝ සබ්මිෂන් එකයි ප්‍රොපෝසල් සබ්මිෂන් එකයි මොන භාෂාවෙන්ද තියෙන්න ඕනේ කියලා. ඒකට OC එකෙන් පිළිතුරක් ලැබෙන්න පුළුවන්. ප්‍රොපෝසල් සබ්මිෂන් එකේදී ඔයා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලින් අපි දෙන ටෙම්ප්ලේට් එක එඩිට් කරලා දෙන්න ඕන. මේ වෙන භාෂාවකින් තිබ්බොත් අපි ඒක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒක ඔටෝම රිජෙක්ට් වෙනවා. ඊළඟට මේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා ප්‍රයිවට් දාලා O level කරන අයට කන්ටෙස්ට් එකේ පාටිසිපේට් කරන්න පුළුවන්ද කියලා. ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. අපේ ස්කූල් කැටගරි එකේ රිස්ට්‍රික්ෂන් එක විදිහට තියෙන්නේ. මේ අවුරුද්දේ A level කරපු කට්ටියට බෑ. එතනින් ඇර අනිත් ඉස්කෝලේ ඉන්න හැම බැච් එකකටම පුළුවන් මේකට පාටිසිපේට් කරන්න. ස්කූල් කැටගරි එක යටතේ. ඊළඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා ෆයර් ෆයිටිං රොබෝ කෙනෙක් හැදුවොත් ඒක IoT එකට ගැලපෙනවද කියලා. ඒකට මම ආන්සර් එකක් දෙන්නම්. මේ ඒ කියන්නේ ඔයාලට ඒ කියන්නේ රොබෝස්ලා හදන ඒවා ඒ වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන්. මෙතනදී වෙන්න ඕන එකම දේ තමයි ඔයාගේ මොකක් හරි ඔයා අඳුරගෙන ප්‍රොබ්ලම් එක. දැන් ඔයාලා මොකක් හරි මෙතන සොලියුෂන් එකක් ගන්න හොයලා තියෙන්නේ ෆයර් ෆයිටිං වලට රොබෝ කෙනෙක්. හරි. එහෙම මොකක් හරි ප්‍රොබ්ලම් එකකට ඔයාලා දෙන සොලියුෂන් එකක් ඒක IoT රිලේටඩ් වෙන්න ඕනේ. කියන්නේ IoT කියන්නේ ඔයාගේ සෙන්සර්ස් තියෙන්න ඕනේ. සෙන්සර්ස් ඊට පස්සේ ඒ වගේ data අරන් ප්‍රොසෙස් කරන්න ඕනේ. මේ වගේ Internet of Things use වෙන්න ඕනේ ඔයාගේ product එක ඇතුලේ. ඊට පස්සේ අපි අර evaluation criterias ටික දැන් presentation එකේ දැම්මා. ඒ වගේම ඔයාලට delegates book එකක් හම්බෙයි. proposal submission එක open වුණාට පස්සේ ඒකෙත් තියෙනවා ඒකේ criterias තියෙනවා මොන criterias වලට ඔයාලට ලකුණු හම්බෙන්නේ කියලා. අපේ selection committee lead කිව්වා වගේ. ඉතින් ඒ වලට අනුකූල නම් ඔයාලට මේ අපේ competition එකට ඒ problem එක සහභාගී solution එක දෙන්න පුළුවන්. අපෙන් ගොඩක් අය ප්‍රශ්නයක් අහලා තියෙනවා මේකේ රෙකෝඩින් එකක් දෙනවද කියලා සෙෂන් එකේ. ඔව් රෙකෝඩින් එකක් අපි YouTube එකට අප්ලෝඩ් කරනවා හෙට අනිද්දාම. තව ප්‍රශ්නයක් තියෙනවා අපිට කලින් තිබිච්ච කම්පිටිෂන් එකකට දාපු ප්‍රොජෙක්ට් එකක්ම ඒ අයිඩියා එකම මේකට දාන්න පුළුවන්ද කියලා. ඔව් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ඒ කියන්නේ අයිඩියා එක කම්පිටිෂන් එකකට කලින් දාලා තිබුණත් ඔයාලට පුළුවන් අපේ කම්පිටිෂන් එකට ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඒක අපේ ක්‍රයිටීරියාස් වලට මැච් වෙනවා නම් ඔයාලට පුළුවන් ඉස්සරහ ස්ටේජස් වලටත් යන්න. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා should we participate in this competition through our school can't we participate privately කියලා. ඒක නම් කරන්න බෑ. ඔයාලා ඉන්න ඕනේ ඉස්කෝලයක් යටතේ. ඔයාලා සේම් ස්කූල් එකේ හැමෝටම එකතු වෙලා පුළුවන්.
ප්‍රයිවට් ක්ලබ් එකක් වගේ තියෙනවා නම් එහෙම අමාරුයි. ඔයාලා සේම් ස්කූල් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. මට ඒ පිළිබඳව පොඩි දැනුම් දීමක් කරන්න දෙනවා. ඔයාලට ස්කූල් කැටගරි එකෙන් දාන්න කැමති නැත්නම් ඒ කියන්නේ ඔයාලගේ යාළුවෝ වෙන ස්කෝලවල ඉන්නවා නම් නැත්නම් ඔයාලට ප්‍රයිවට් මොකක් හරි ඉන්ස්ටිටියුට් එකකින් දාන්න ඕන නම් ඔයාලට ස්කූල් කැටගරි එකෙන් නැතුව ඕපන් කැටගරි එකකින් කම්පීට් කරන්න පුළුවන්. එතකොට එකම ස්කූල් එක වෙන්න ඕනේ නැහැ. ඔයාලා කැමති ඒ කියන්නේ ටීම් නේම් එක දාලා වෙන ස්කූල්ස් වලින් හරි ඉන්ස්ටිටියුට්ස් වලින් හරි කැමති විදියකට ඔයාලට කම්පීට් කරන්න පුළුවන්. ඒ ඔප්ෂන් එක අපි ඔයාලට දීලා තියෙනවා. ඊළඟට අපෙන් අහලා තියෙනවා පිටු 6කට වඩා ප්‍රොපෝසල් එක වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා. ඇත්තටම මේක එහෙම කරන්න එපා. අපි ඉතින් රූල්ස් දීලා තියෙන්නේ පිළිපදින්න තමයි. ඉතින් කොහොම හරි ඔයාගේ ප්‍රොපෝසල් එක මැනේජ් කරන්න ඕන පිටු 6කට. ඒක තමයි මේ රූල්ස්. ඉතින් එහෙම වැඩි කරලා දාන්න එපා, රිජෙක්ට් වෙනවා. කොහොම හරි පිටු 6කට සීමා කරන්න බලන්න උපරිම. ඊළඟට අපේ ප්‍රශ්නයක් තියෙනවා should all members in the team register separately කියලා. ඔයගොල්ලෝ ටීම් එකක් විදිහට තමයි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊළඟට අපෙන් අහලා තියෙනවා grade 6 අයට participate කරන්න පුළුවන්ද කියලා. ඔව් ස්කූල් කැටගරි එකේ එහෙම grades වලට අවුලක් නැහැ. ඕනම grade එකේ අයට participate කරන්න පුළුවන්. ඊළඟට අහලා තියෙනවා OC එකට, ඒ කියන්නේ organizing committee එකත් එක්ක කතා කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්න තිබ්බොත් මේක කරගෙන යන්න. ඒකට ආන්සර් එකක් දෙන්නම් අපි ඇත්තටම ඉස්සරහදී ඔයාලගේ ගෲප්ස් වලට මෙන්ටර්ස් එහෙම නැත්නම් IoT ගැන එක්ස්පීරියන්ස් එකක් තියෙන එහෙම ප්‍රොජෙක්ට් කරපු අපේ OC එකේ මෙම්බර්ස්ලා වගේම ඒ වගේ කමියුනිටි එකක් බිල්ඩ් අප් කරන්න හිතන් ඉන්නවා SL IoT කමියුනිටි කියලා. එතකොට ඔයාලා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරගෙන යද්දී ඒ ප්‍රොජෙක්ට් එකට ඔයාලට එන ඒ වගේ ටෙක්නිකල් ක්වෙස්චන්ස් වගේ දේවල් ඒ වගේ දේවල් ඩිස්කස් කරන්න අපි ඉස්සරහට ඒ කමියුනිටි එක හදනවා. එතකොට අපි ඒක ගැන ඉස්සරහට ඉක්මනටම ඔයාලව දැනුවත් කරන්න. එතකොට ඒ කමියුනිටි එකත් එක්ක එකතු වෙලා ඔයාලගේ ඔය තියෙන ප්‍රශ්න වගේ දේවල් ඩිස්කස් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ process එක ඉස්සරහට එන්නේ තියෙන්නේ. when will the proposal time end කියලා අහලා තියෙනවා නිලුම් අයියේ. proposal submission වල deadline එක කවද්ද කියලා අහලා තියෙනවා. ඔව් ඩෙඩ්ලයින්ස් ගැන කිව්වොත් අපේ රෙජිස්ට්‍රේෂන් ක්ලෝසින් ඩෙඩ්ලයින් එක තියෙන්නේ ජනවරි 24th. ඒ කියන්නේ ජනවාරි 24 වෙනිදා වෙද්දී ඔයාලගේ ටීම් එක අනිවාර්යෙන් රෙජිස්ටර් කරගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රොපෝසල් සබ්මිෂන් එක අපි පෙබරවාරි මාසෙදී තමයි කරන්න ඉන්නේ. පෙබරවාරි මාසේ මුල් සතියේදී අපි ප්‍රොපෝසල් සබ්මිෂන් ක්ලෝසින් එක කරනවා. මතකද ප්‍රථමයෙන්ම කරන්න ඕන එක තමයි ඔයාලගේ ටීම් එක රෙජිස්ටර් කරන එක ජනවාරි 24 වෙනිදාට කලින්. ඊට පස්සේ ප්‍රොපෝසල් සබ්මිෂන් එක පෙබරවාරි මාසේ මුල වෙද්දී ප්‍රොපෝසල් සබ්මිෂන් ක්ලෝසින් ඩේට් එක ඩේට් එක එනවා. ඒක අපි ඉක්මනට අනවුන්ස් කරනවා ඔයාලට ප්‍රොපෝසල් සබ්මිෂන් ඕපන් වෙන දවසේම.
Next up, we have a question asking when the Tamil session will be conducted. I'd like to tell you that the Tamil session will be uploaded to YouTube shortly. ඊළඟට අපෙන් අහලා තියෙනවා ඕපන් කැටගරි එකේ පුළුවන්ද කියලා ඉන්ඩිවිජුවල් මෙම්බර් කෙනෙක් විදිහට පාර්ටිසිපේට් කරන්න. බෑ කැටගරිස් තුනේම පාර්ටිසිපේට් කරන්න ඕනේ ඔයගොල්ලෝ ටීම්ස් විදිහට. එකම ඉස්කෝලේ ටීම්ස් දෙකකට පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඔව් එකම ඉස්කෝලේ ඇතුලේ ටීම්ස් ඕන ගානකට පුළුවන්. රාජ් මාව ඇහෙනවද? ඔව් එහෙනම්. තා එකක් කියන්න ඕන මේ ඔයාලා ප්‍රපෝසල් එක ඒ කියන්නේ ප්‍රිපෙයාර් කරන්න දන්නේ නැත්නම් ඉතින් අපේ සාම්පල් ප්‍රපෝසල් දෙකක් අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. නැත්නම් අපි ඔයාලට ඒක WhatsApp through එවන්නම්. අන්න ඒක බලාගෙන ඔයාගේ ප්‍රපෝසල් එක එඩිට් කරන්න. ප්‍රපෝසල් එක ඔයා හදන්න දන්නේ නැත්නම් ඔයාලට ඉතින් අපි දැන් ටෙම්ප්ලේට් එකේ ඔයාලට තියෙන්නේ ඔයා අදාළ කොටස කොපි පේස්ට් කරන්න විතරයි. ඔයාගේ ටීම් එකේ නම මෙම්බර්ස් ටික දාලා ඉතින් ඔයාලට ඒකත් තේරෙන්නේ නැත්නම් අපි ඔයාලට ප්‍රොවයිඩ් කරනවා අපේ වෙබ්සයිට් එකේ සාම්පල් ප්‍රොපෝසල් එකක්. ඒක ෆලෝ කරලා ඔයාගේ ප්‍රොපෝසල් එක ප්‍රිපෙයාර් කරලා අපිට සබ්මිට් කරන්න. අපෙන් අහලා තියෙනවා can we reach out to the organizing committee if we have technical questions while building කියලා. OC එකකින් පොඩි උත්තරයක් ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක අපි ඉස්සෙල්ලත් ආන්සර් කරා. ඒ කියන්නේ ඔයාලට දැනට ඒ කියන්නේ අපි බලාපොරොත්තුෙන් ඉන්නවා SLIOT community කියලා එකක් build කරන්න. මේ SLIOT community කියන්නේ WhatsApp channel එකක් WhatsApp
ගෲප් එකක් වෙන්න පුළුවන්. මේ WhatsApp ගෲප් එක හෝ ඒ කමියුනිටි එකක් විදිහට අපි බිල්ඩ් අප් කරන එකෙන් ඔයාට එන ටෙක්නිකල් ක්වෙස්චන්ස්, ඒ කියන්නේ මේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරගෙන යද්දී ඔයාට එන ටෙක්නිකල් ප්‍රොබ්ලම්ස් ඒ ගෲප් එකට දාලා ඊට පස්සේ ඒව අනිත් අයත් එක්ක ෂෙයා කරගෙන මොනවාද ඔයාට ටෙක්නිකලි දැනගන්න ඕනේ දේවල් මොනවාද මේ වගේ කමියුනිටි එකක් බිල්ඩ් අප් කරන වැඩක් අපි ඉස්සරහට කරනවා. සරලවම කිව්වොත් ඒක ඔයාලට හිතන්න පුළුවන් නෑ WhatsApp group එකක් වගේ කියලා. එතෙන්ද අපි ඇඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ ෆීල්ඩ් එකේ ඉන්න දක්ෂ අයව. ඉතින් එයාලගෙන් ඔයාලට උපදෙස් වගේ දේවල් ගන්න පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් එක හදාගෙන යද්දි. ඒක අපි ඉස්සරහදී දැනුම් දෙන්න. ඔයාලා අපිත් එක්ක ඇක්ටිව්ලි එන්ගේජ් වෙලා ඉන්න. ඔයාලට ඒක ගැන දැනගන්න පුළුවන්. දැන් Q&A session එක අපි නිමාවකටපත් කරනවා. ඔයගලන්ට තවත් ප්‍රශ්න තියෙනවා නම් OC එකේ members ට message එකක් දාලා අහගන්න පුළුවන්. එහෙනම් අද අප සමග එක්වුණු සැමටම ස්තුතියි. ඔයගොල්ලෝ SL IoT තරංගාවලියේ ඉදිරි stages වලදී ඔයගොල්ලෝ හම්බෙන්න කියලා බලාපොරොත්තු කරනවා. එතනින් අද මේ session එක නිමාවකටපත් වෙනවා. බොහොම ස්තුතියි.